මේ පොඩි විශේෂ නිවේදනයක් කියන්න තියෙනවා. මේ මීට ටික වෙලාවකට කලින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් යොමු කරලා තියෙනවා. කොළඹ හා තදසන්ද ප්‍රදේශවල හදිසිය කලබලකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා කොළඹ ගම්පහ ප්‍රදේශවල මේ දැන් ටිකකට කලින් වසර 6 ඉඳලා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා දැන් අපිට දැනගන්න ලැබුණා. මේක හෙට පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක වෙනවලු. මේ පොදු ප්‍රවාහන සේවයන් දැනටමත් දැන හිටලලු. හැබැයි මේ වෙනකොට දන්නලා තියෙනවා පෞද්ගලික වාහනවල විතරක් නිවස් බලා යන්න පහසුකම් සලසලා තියෙනවා කියලා. අපි මේ වෙන මොනවා හරි ආරංචි ආවත් වහාම දන්නොත් ක්‍රියාත්මක වෙනවා. ස්තුතියි. අර මොකේ කිව්වා? වෛද්‍ය ශිෂ්‍ය. මේ වාසි කියලා නේද? හරියට. අනේ කියන්න බෑ මහත්තයෝ. දැන් මොකද මගෙන් කෙරෙන්න ඕනේ? ඒකනේ අංකල් දැන් අර මම ගමේ යන්න කියලා එළියට බැස්සා. ඔව්. හැමතැනම ඇඳිරි නීතිය. එළිය ඇඳිරි නීතිය දාලාද? ඒක නේන්න. මට මේ කවුද කිව්වා දැන් ටීටීස්ලා කිව්වා කියලා. සේරම නැවතුණා. දැන් මොකද මගෙන් කෙරෙන්න ඕනේ? අංකල් මට අද රැට මේ නවතින්න කාමරයක් ගන්න පුළුවන්ද? අයියෝ සුළු දෙයන්නේ මම දෙන්නම්කෝ කාමරය මට හෙට උදේට පල්ලි ලැබුණාම ඇති. හැබැයි කොළෝ උදේ 6 වෙනකොට කාමරේ මට ලැබෙන්න ඕනේ. අනිත් එක වැද ගන්න කාරණේ අනේ පුතේ ඔන්ජිලි නම් පදින්න එපා මේකේ. මේ බාල්ක ගන්න මේ අයියත් තියෙනව නෙවෙයිනේ ඈ. අනිත් වැද ගන්න කාරණේ ඔය මුත්‍රා කරන්න එහෙම ජනේලේ පාවිච්චි කරනවා නෙවෙයි වර්ෂයට අකලකට කරන් දාලා තියෙනවා. ඔන්ජිලි. මේ අංග මේ කාමරේ කොහෙද තිබ්බේ කියලා ආයෙ වෙන පළවෙනි කාමරේ. ඇඳිරි නීතිය දාන්න මතක් වෙන්නේ අපීලියට වැස්සාම තමයි. ෂිට්. එන්නේ මිනිහක්. මිනිහක් වෙන්න බෑනේ. මිනිහෙක්. පණ තියනවද දන්නේ? කොහොමද පණ තියනවද බලන්න. රේඩියල් පල්ස්. ගාඩි වැටෙන්නෙත් නෑ. අනේ ඒ කියන්නේ මේක මිනිහක්. දෙයනේ මිනිහක් එක්ක නයිටක් ගන්න කොහොමද? මාත්‍යෝ කවුද? කවුද ඔය? මම මාත්‍යෝ. කොල්මනද දන්නෙත් නෑ. සූදානම් ශරීරෙ කොයි කඩත් හොඳයි. මේ මාත්‍යනේ ටොයිලට් එක වල නෑ නේද? කවුරුත් නෑ. එනකො මම යනවා. මේ කවුසේ කවුද? ඇයි මාත්‍ය මං අර හැමදාම මේ ලොකු මාත්‍ය කිව්වා මේ ටොයිලට් එක මොනවද ඉරලාද උද්දාරන්න ටික එන්නේ මම යනවා. මාත්‍ය මේ වාගේ නැතුන් ගලවගෙන නේද? එතකොට මාත්‍ය මේ කවුද? ඒ මගේ. මම බලන්න. ඔම්මෝ ඇතියාන්ත. මොකද මේකට කරන්නේ? මේ මාත්‍ය ඔය සද්දයක් ආවද? සද්දයක්? නෑ අංකල් මේ මම අර කෑ ගහනකොට ආපු සද්දේ. මේ මගේ ඇඟිල්ල වුණානේ අල්මාරියට. ඉතින් මේකේ අල්මාරිය නෑ. මේකනේ අර ඇඟිල්ල කිව්වට අර පුංචි ඇඟිල්ල. පුංචි ඇඟිල්ල. හැබැයි මේ මට හොඳින් ගෑලා මේක කරනවා. අංකල් ඒ වගේ වෙලාවට මට කෑ ගහන්නේ නෙමෙයි. හරි රෝගය තමයි. හැබැයි මේ මාත් මේ කරාකට යවුවා නෙමෙයි මේ හොරහතුරු හැමතැනම මේ මිනිහා මරනවා බේරිලා යන්න පුළුවන් දැන්. මිනිහක් මරලා වුණත් බේරිලා යන්න පුළුවන්.
ඇයි මාත් එහෙම නෑ නිකන් මේ නිකන් දැනගන්න ඇහුවේ නිකන්. මාත් මොකක් ප්‍රශ්නයක් එහෙම නෑනේ. මට ප්‍රශ්නයක් නෑ කිසි ප්‍රශ්නයක් නෑ. මාත් මොනවද ඕනේද කේල් ගෙඩියක් වඩේ අර මැද ඉල තියෙනවා උළුඟු වඩේ. අන්නේ ලොකු පාඩයක් කියන දෙනවා මම පස්සේ දාලා ඕ ඇදියා. අර ගූරුව කෑ ගැව්වනේ කෙල්ලෙක් වගේ. අයියෝ. මේකට කරන්නේ අර බාත්රූම් එකට ගිහින් තින්න තේරෙන්නේ නැහැ. ඒත් යා ගහනවා. එත්ත මන් දන්නේ නැහැ. ඉතින් ජානියේ. මිනිහා මදර කෑනියේ. මේ ගෑණි මිනිහාද දන්නේ? නෑ ඇක් ගන්නවා. මේ excuse me මේ ඔයාට ඔයාගේ නම මොකද්ද? කියන්න කැමති නැත්නම් ඉතින් කියන්න එපා. දෙන්නේ. යන්නේ ආර ගෑන ළමයි කොහොමද නම කියන්න කැමති නෑනේ. සේරම ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් වැඩ කරන්නේ. ඔයා කොහොමද මෙතනට ආවේ? මට මතක නෑනේ. ඒ ගෑනට මුලක් මතක නෑ. ඕ. ඔයාද? ඔයා ෆැකල්ටි එකේ කෙනෙක්ද? ඔයා ජූනියර් බැච් එකේද? ආගේ පොඩි ගෲප් එකේ දන්නේ නැහැ. ඔයා මොනවද අනේ මේ කියන්නේ? ඇයි ඔයාට මතක නැද්ද? අර පාල් පාරේ අපි මං අර පුඩලම් කරලා පාල් පැටියා ඉන්නේ. මුළු පැටියම නම් කමන්නේ. මේ පොඩ්ඩක් ඇවිල්ලා මෙහෙම වාඩි වෙනවා නම් අනේ ඔයා මොනවද අර මගේ අතාරලා කියනවා කිව්වේ? මේ මම අතාරන්න හොඳ නැහැ නේ හැටයි. අතාරන්න හොඳ නැහැ අනේ බෑ මම. අනේ කිව්වේ නැත්තම් මං කෑ ගහනවා. කෑ ගන්න කිව්වා කියන ඕනේ තන කල්ලන්න. හොත්. දැකරේද මු කර ඉන්න බෑනේ. මාන චරයෝ. රාජන්. හවුද? මම චෙක් කරනවා. එනම් කරනවා නේද? මේ කවුද? මොකද මේ කරන්නේ? අපි CID එකේ. මම ASP group නෑ sorry. අපිට පැමිණිල්ල ලැබිලා තියෙනවා. මේ කාමරේ ඇතුලේ කැලලෙක් කෑ ගැව්වා. ඒකට පරීක්ෂණ කරන්නයි අපි ආවේ. මෙයා ප්‍රශ්න කරනවා. යන්න. වාඩි වෙනවා. මෙතන මොම්බට දෙයක් අයින් කලින් අපි අර ප්‍රශ්නට උත්තර දෙන්න ඕන. දැන් මේ අපි එනකොට කාගේද අතල්ලා ඉන්නේ? නංගිගේ. අයිසේ විහිළු කරන්න හදන්න එපා. අනේ බුදු සාසනට කියන්න. මගේ එක කුසුබන් නංගිසේ. ඉපදෙන්න තිස්සෙන්නේ නම්ම නංගිසේ. හරි ඉතින් හොටු කරන්නේ නේද කියනකො. දැන් නංගි මායි ගමේ ඉඳලා රස්සාව හොයාගෙන එනකොට බස් එක කැඩුනා නේද? දැන් මේක අර දීච්චයක් කරේ වගේ. ඒකෙන් තමයි කියන්නේ කරේ හිටියන්නේ. මේ මොනවද? අනේ කියන්නේ ආන්නේ කොසෝ. දැන් පාර මම නංගිව තියලා අත ගන්න ඕනේ. අත. කොහෙද අත තිබ්බේ ඒක? ආයේ අපිට බඩුව හොවෙන්නේ යන්නේ. හරි අත. හරි. අත තියලා අත ගන්න උන්නේ නැසෙ නංගි වැටුණා. මොන ගහින්ද? ගායෙන් නෙමෙයි යන්නේ. රාජන් වැටෙනවද හොඳ ජම්බු ගබ්බා රැටෙන්නේ රාජන් මේ කිසි තේරුමක් නැති කේස් එකක් අයිද ඔව්ද මේ ගම මගේ ප්‍රොමෝෂන් එක මොකක් හරියයි කියලා නෑ අන්ඩයා කේස් එකක් නේ සාපියන් පොඩ්ඩක් ඉන්න මේ කොල කන රාජන් මේ තෙල්ඩලියක් දිනවද මේ අර වරන් දිවද ඒ මගේ සෙල්ෆෝන් එකේ සර් නංගි වැටුණලා දාගන්න තැනක් නැතුව ඕකට දාලා ඒක හා මේ කෝල් එක මොකද තාත්තා වෙන්නද නංගි මා ඉන්නවද කියලා බලන්න කතා කරන්න හෙලෝ ඉන්න අතන ඉන්නවා. අනේ උදලාලි මාත් එක්ක කතා කරන්න පුළුවන්ද? දැන් නම් කොහමද බෑ මේ වැටිලා ඇඳෙන් වැටිලා තුවාලෙන් ඉන්නේ. එන මේ උදලාලි මාත් එක්ක පුතා වෙන්න ඇති. මාත් අර මේ තාත්තා කිව්ව පුතක හම්බුණා අතු ටික රයින්නද? අතු ටික? මෙතන. හලෝ. උදලාලි මාත්
ඉතින් කපන්න අමාරුනේ. චෙක් මේ කපන කොට කතාව කිව්වද? එතන මෙතන. හෙලෝ. හෙලෝ. එලා මුදාරි මාත්‍යෙ දෙනවද? දලාලි මහත්තයා. ඈ? හෙලෝ ඔය කවුද කතා කරන්නේ අපි CID එකේ? ඇටෙම් පොත්තෙන් හිටියේ නෑ මුදුලාලි මහත්තයා. හෙලෝ. හෙලෝ. ඇයිද මොකක්ද? හෙලෝ. අයි සුම් කට් කරා. කැතයි නේද අපිට පොඩ්ඩක් කතා කරන්න වෙන්න තිබුණා. කතා කරන්නේ නෑ. ඒ කම්සාපිට බොරු ගන්න හදනව නේද? ඔව් ඒ බොරු ගන්න බෑද? අපි පාඩි යනවා. දලාලි මහත්තයා පාඩි යනවා. පොලිසියට දුබරේ දෙන්නේ. අදේ නෑ. අර මොකද කරන්නේ? තා පන්තිය කරමු. මට දැන් තමයි ඇත්ත නම කියව තමසගේ. බොරුනේ දැම්මේ තමස. මගේ ඇත්ත නමද? ඔව් කියනවා. මගේ ඇත්ත නම බීබී සුපුන්. බීබී සුබුන්. මම ලියා ගන්න. නෝ. තාත්තා. කවුද කොයි? ඒ මගේ පළවෙනි බී එක. බබ්බා. බබා. බබා බී සුබුන්. බාප්පු. ඈ? කවුද කොයි? ඒ දෙවෙනි බී එක. බබ්බා බබු. එතකොට ඒ බී මේ බී තර වෙනත් බී තිබේද? කියන්නේ බී සුබුන්. බීබී සුපුන්. සුබුන්. සුබුන් චන්ද්‍රගේ යාද තරුණගේ අරල තිබුණ වල සුදු වල තිබිද්දි සමන් පිනින මතු ගියේ ගොඩට මෙසි අනේ ඇරිතදී මට පේන හැටියට මු අපේ හොඳ සාක්ෂිකාරයෙක්. අනේ තර මම ඔය කැත්ත මේ ඉන්නේ මේනේ. මම මේ ටොයිලට් එක උදරමින් මම හැමදාම දෙනවා. තමුසේ හැමදාම ඉන්නවා. වාඩිනවා. තමුසේ ගියනද මෙතනට ආවේ. අපි දන්නවද? තමුසේ පැටලිලා ඉන්නේ භයානක මර්ඩර් කේස් එකක. මාට මුලින්ම තේරුණා මෙතෙන්ට ආපු වෙලාවේ ඉඳන් මොකක් හරි මඩ කේස් එකක් තමයි. කියනවා. ඔය විලාගේ මෙතෙන්ට ආවේ කියලා. දැන් බය භාගෙ විතරද? ඇයිද තම මොකද කළේ? මම දොරට තට්ටු කළා. එතකොට මොකද වුනේ? අර මාත්‍ය ඇවිල්ලා පියක් දික් කළා. ෆුල් පිය. ෆුල් පිය නෑ. ඉතින් මාත්‍ය කොහොමද ඉතිනෝ? මාත්‍ය භාගෙ නැතුන් ගලවුනේ. අපේ බලන්න මෙතන මොකක් හරි වෙන කේස් එකක් තිබිලා තියෙනවා. ඉතින් වෙන පොදු කම. අර ඇඳ උඩ නම් කවුද උන්නද? ඇඳ උඩද කවුද ඉඳලා දිනවද? නී ඉතින් බලන්න. ඉතින් හරි වෙන ඉතින් අපෙන්දි. එහෙමනම් මොකද දැක්කේ නෑද? ඔළුව නම් අහලා තිබ්බේ රෙද්දකින්. අන්න රෙද්ද උතුරට. ඉතින් හරි මොකද නේද දැන්? ඊට පස්සේ මං ගිහලා කොමඩේ උද්ද. අන්න කොමඩි. මේ අගේ ප්‍රොමෝෂන් එකට ඕන කරන කර්මනාරිය තියෙනවද? මේ උල් පීයක් තියෙනවද? තව තියෙනවා රෙද්දක් තියෙනවා. තව මේ ඇඳ උඩ ඉඳ තියෙනවා. මේ භාගය අඳුන් කරලා තියෙනවා. කොමඩයක් තියෙනවා. කොමඩේ පදා. සාජන් දාරු බැලේද? ඒ උගේ වැඩක් නෑ දැන්. සාජන් මගේ පළපුරුද්ද හැටියට. මගේ සේවා කාලය හැටියට. මගේ මොලේ හැටියට. අපේ නෝනා කියන හැටියට. නෑ සෝරි. මගේ මොලේ හැටියට මට තේරෙන්නේ මේක මර්ඩර් ප්ලස් රේප් කේස් එකක්. ටේප් කේස් එකක් කිව්වද? සාජන් ඇයිද? ටේප් නෙමෙයි රේප්. හවුද මේ මට කියාගන්න බැරි විදිහ හරි ලැජ්ජාවෙන් ඉතින් කියපේ හොඳයි. මම ආයෙත් කැතවද? සාජන් මට සාජන් දැන් කියනවා මේ කවුද මේ කේල් ගෙඩියක් ඉල්ලුවා? කවුද මේක බිලා? එයා නේනවා. එනවා මොකද දාගන්න ඌත් මේකට අයිතියි මගේ මට වෙන්නේ නැහැ. කවුද කියනවා? මම මේක අයිතිකාරය මම මේක මැනේජර්. අන්න මැනේජර්ද මේ කේක් එක මැනේජර්. මේක මාර වැඩක් නෙමෙයි කේල් උඩට කේල් අයිතියක් කියාගන්නවා. ඔව් ඈ. යකෝ මේ කාරි කියන්නේ මේ ලොක්කට බගා දෙන බේරෙන්න මොකක් අපි හරි. දැන් කිව්වේ සාජන් ඇයිද මේ කේස් එකේ මේ කේල් ගෙඩියක් දෙන්න සම්බන්ධ අයිත දන්නේ නැහැ කේක් ගෙඩියේ කතාව. හරි සාජන් මේක එන්නේ මාත්‍ය දැකලා පුරුදු වගේ මාත්‍ය නිතර මෙහෙට එනවානේ. මේ අපේ දුර මනුවයි කතා කරලා නෑද? මම දැන් බලා ගන්නම් මේක ඉතුරු වෙයි. අපේ දුර මම කන්ට්‍රයි. හොඳයි. තමුසේ කියනවා තමුසේ මේ ගෑන් ළමයා දන්නවා. මම මෙයා දන්නා මෙයාට තව ආදෙක් එක්කනේ ආවේ. ඒකෙන් තමුසේ අර ළමයාව දන්නවා. මම මෙයාව දන්නවා. ආවද නැහැ. හරි. ඒ දෙන්න ඇතුළට ආවට පස්සේ මොකද වුනේ?
ඊට පස්සේ එදෙන කාමරේ දොර වහගත්තා. ඊට පස්සේ මට ගෑල් ළමයි කෑ ගන්න සද්දයක් ඇහුණා. හරියට. වැඩි ඇත්ත නේද? ඊට පස්සේ ඊට පස්සේ මම කාමරේට ගියා මාත් ඇතුළේ ඇඟිල්ල අල්ලගෙන හිටියා. අර පුංචි ඇඟිල්ල අල්ලගෙන හිටියා. ඇඟිල්ල ගහගෙන ඉඳව. මට එමම හරි ඊට පස්සේ මං ගිහලා මාත්‍යාගේ උඹ ප්‍රශ්න නැහැ නේද කියලා. ඒතකොට මාත්‍යා කිව්වා මිනිහා මරලා බේරලා යන්න පුළුවන්ද කියලා ඇහුවා. එහෙනම් වැඩේ හරිද? හරියට හරි. දැන් මෙන්නමන්ට උඩ කම්සිය මන්. දරු තුන. හරි. හරි. සමුසේ තමයි එනම් මේකේ මිනිවලුව. දාන මුඩ මාංචු. දැන් කොහේ හරිද දාන්නද? දාන මුඩ මාංචු. දැන් මුකේ දාන්න තරක් නැහැ. මේ එන්න එපා දාගන්නවා බෙල්ල වැල. බෙල්ල වැල දාගන්න එන්න බා කිට් වෙන්න වැල වෙන එකක්. අනේ මුඩ ඒව කරන්න එපා. දාගන්නවා. කියලා දාගෙන වදින්න කිරිඳු අපේ වණිය. මේක වීරෝට නේද? යකෝ පොඩ්ඩක් මිස්සන බෙල්ල. වන්නේ චූටිය හැම වෙලෙම මට ඕම කියනවා. සමුසේ මට බොරු කරන්න හදනවා නේද? දාන මුඩ මාංචු. දැන් කොහෙද ආවේ? ඉන්නේ මුළු කොටිකාවත් මෙව්වා. අයියෝ මෙහාට ඇවිල්ලා යම් දැන් ඉතින් යම්. මේ දන්නේ කවුද? කවුද මේ? මේ යකේ සාක්ෂිකාරය. මොන සාක්ෂිකාර? මේ අපේ වෝට්ටේ පිස්සුනේ. යම්. මේ යම් අනේ යම්. ඇයි මේක පිස්සු? යම්. දැන් අපේ මුන්දර පිස්සුද? මේ ඔක අපේ රාජ්‍යයට කල්ප ගන්න යනවද? යම් එන්න දැන් හිටිය ඇති මෙතන යම් අපි යම්. අපිට ආවනේ අඬලා කේස් මයිව. මොකද කරන්නේ? අපි කියලා වෙන්නේ බන්නුද? අර මේ පුතින් ඉවරද? කට්ටියෙත් නෑනේ. මාත් කට්මියක් කටුත් කරානේ. එහෙනම් යන්න යන්න. අයියෝ තමුසලා මාව මාර අමාරුවකනේ ඔය දැම්මේ. ඇයි මොකක්ද අමාරුව? කවුද? මම ડોක්ටර් කෙනෙක්. නේ ඔයා මේ අපිට කිව්වේ දෙන්න යන්න මේ දෙන්නේ කියලා. යන්න ඔයාට මේ ඔය මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඒත් පිස්සු තමයි.